ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලට අරගෙන ආවේ රජයේ ප්‍රධාන ව්‍යාපෘතියක තියෙන ඉතාමත් වටිනා රැකියා අවස්ථාවන් කිහිපයක් ගැන තොරතුරු. ඔයාලගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න මේක හොඳම අවස්ථාවක්. දුවේ පුතේ, ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට තමයි මේ බඳවා ගැනීම කරන්නේ. මේකට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් විශාල මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. මේ ව්‍යාපෘතියෙන් කරන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිවාස ඒකක 4000කට වඩා ප්‍රමාණයක් ඉදිකිරීම සහ නගරය ලස්සනට ප්‍රතිසංවර්ධනය කරන එකයි. මෙතනදී ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ගේ ඉඳලා ඉංජිනේරුවන්, සැලසුම් සහකාරවරුන් වගේම පරිගණක ක්‍රියාකරුවන් සහ කාර්යාල සහායකින් දක්වා විවිධ මට්ටමේ වගකීම් රැසක් තියෙනවා. පුතේ, ඔයාලා අදාළ ක්ෂේත්‍රවල අධ්‍යාපනික සුදුසුකම් වගේම පළපුරුද්ද තියෙන අය වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාලට විදේශ ආධාර ලබන ව්‍යාපෘතිවල හෝ මහල් නිවාස ඉදිකිරීම ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවා නම් ඒක ලොකු ආසියක් වේවි. වැටුප් ගැන බැලුවොත් රජයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අලුත්ම චක්‍රලේඛ වලට අනුව ඉතාමත් ආකර්ශනීය වැටුප් පරාසයන් හිමි වෙනවා. පත්වීම ලැබෙන්නේ වසරක කොන්ත්‍රාත් පදනම මත වුණත් ඔයාලගේ දක්ෂතාවය අනුව ව්‍යාපෘතිය අවසන් වන තෙක් සේවය දීර්ඝ කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔයාලා මේකට අයදුම් කරන්නේ කොහොමද? මුලින්ම www.transport.gov.lk වෙබ් අඩවියට ගිහින් අයදුම්පත බාගත කරගන්න. ඊට පස්සේ ඒක හරියට පුරවලා ඔයාලගේ සහතික පත්‍ර පිටපත් එක්ක අතිරේක ලේකම් ව්‍යාපෘති ප්‍රවාහන අමාත්‍යාංශයේ සෙත් සිරිපාය බත්තරමුල්ල කියන ලිපිනයට 2026 අප්‍රේල් 30 වෙනිදාට කලින් ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕනේ. අමතක කරන්න එපා, ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ ඔයාලා අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරන්න. ඒ වගේම රජයේ සේවයේ ඉන්න දූල පුතාලා ඉන්නවනම් තමන්ගේ ආයතන ප්‍රධානීය මාර්ගයෙන් අයදුම්පත යොමු කරන්න වග බලා ගන්න. සුදුසුකම් තියන අයට විතරයි සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම ලැබෙන්නේ. ඔයාලා හැමෝටම වාසනාවන්ත රැකියා අවස්ථාවක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.